Beyond the Ordinary. හයි කොහොමද ඔයාලට? යමුද අදත් අපිත් එක්ක පොඩි රවුමක්? අද අපි මේ ඔයාලව මුලින්ම එක්කන් යන්න හදන්නේ ෆ්‍රෝසන් වෙච්ච ලස්සන දියැලක් බලන්න. ඒ වගේම ඔයාලා දිග්ගටම අපිත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලටත් බලාගන්න පුළුවන් මම කොහොමද අපේ ඇනිවර්සරි එකට මගේ හබ්බියව සර්ප්‍රයිස් කළේ කියලා. මේ ඉන්නේ හිලාල්. එයා උදේම ඇවිල්ලා හිටියේ අපි එක්කන් යන්න. අපේ කාශ්මීර් ට්‍රිප් එක පුරාවටම එයා තමයි අපිත් එක්ක හිටියේ අපේ ටුවර් ගයිඩ් විදියට. ඔයාලත් කාශ්මීර් එන්න ප්ලෑන් කරනවා නම් ටුවර් ගයිඩ් කෙනෙක් නැතුව තනියම නම් එන්න එපා. එයයි කියලා මම ඔයාලට මේ වීඩියෝ එකේ ඉස්සරහදී අනිවාර්යෙන්ම කියන්නම්. ඔන්න අපි පටන් ගත්තා දියැල්ල හොයාගෙන යන ගමන. යමු අපිත් එක්ක. එහෙනම් මම දැන් ඔයාලට කියන්නම් ඇයි ඔයාලා හැම වෙලේම ටුවර් ගයිඩ් කෙනෙක් ඔයාලා ළඟම තියාගන්න ඕන කියලා. රට ලස්සනයි, මිනිස්සු හොඳයි, ඒ වගේම ස්කෑම්ස්ුත් ගොඩයි. එක අපි ටුවර් ගයිඩ් කෙනෙක් එක්ක ගියොත් අපි ස්කෑම්ස් වලට අහු වෙන්නේ නැහැ. දෙක අපේ සේෆ්ටි එකට හොඳයි ලෝකල් කෙනෙක් අපිත් එක්කම ඉන්න එක. තුන අපේ වෙලාව විතරුයි එයා ටයිම් මැනේජ් කරලා ලස්සනට දවස ප්ලෑන් කරන නිසා. හතර අපි නොදන්න ඒ වගේම Google search එකේ නැති ලස්සන තැන් එයාලා දන්නවා. අනේ නිසා කවුරුත් වැඩි යන්නේ නැති තැන් වලට අපිට යන්න පුළුවන්. ලස්සන ගමක් මැද්දෙන් ඒ වගේම ලස්සන හිමකඳු මැද්දෙන් තමයි අපිට මේ ෆ්‍රෝසන් වෙච්ච දියැල්ල බලන්න යන්න තිබුණේ. ඒ වගේම එයාලා දැන් මේ අපි එක්කන් යන්නේ ලස්සන ඒ වගේම ලොකු ඉතිහාසයක් තියෙන තැනකුත් බලන්න. ඔයාලා අහලා තියෙනව නේද පාණ්ඩව අධිරාජ්‍ය ගැන? අපි දැන් මේ ඉන්නේ මහාභාරතයේ සඳහන් වෙන අවුරුදු 1100ක් පරණ පාණ්ඩව ටෙම්පල් එකේ නටබුන් තියෙන තැන. මේක පාණ්ඩව ශිව දෙවියන් වෙනුවෙන් හදපු ටෙම්පල් එකක් කියලා තමයි අපිත් එක්ක ගියපු ටුවර් ගයිඩ් අපිට කිව්වේ. නැති කාලෙට පාණ්ඩවාස් ටෙම්පල් එකේ නටබුන් පේන්නේ මෙන්න මේ වගේ. ඔන්න දැන් අපේ ටර්න් එක. කන්දක් උඩටම අපි අරගෙන ගිහිල්ලා අපිට එතනදී ස්නෝ බයික්ස් දුන්නා. එතන ඉඳන් ඉස්සරහට අරගෙන යන්න කියලා.
ඔයාලා කාශ්මීර් ස්නෝ බලන්න එන්න ප්ලෑන් කරනවා නම් මේ දේ ඔයාලට වැදගත් වෙයි. කාශ්මීර් වින්ටර් සීසන් එක ඩිසෙම්බර් to මාර්ච්. අපි අපේ වෙඩින් ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න ඕන නිසා දැන් මේ ඇවිල්ලා ඉන්නේ පෙබරවාරි මාසේ මැද. ඔයාලට පේනව නේද ස්නෝ මෙල්ට් වෙගෙන යනවා. ඔයාලට ෆිල්ම් වල තියෙනවා වගේම හිම වලින් වැහිච්ච ලස්සන කාශ්මීරි බලන්න ඕන නම් ඔයාලා එන්න ඕන ජනවාරි මාසේ. ඩිසෙම්බර් එන්නත් එපා, පෙබරවාරි එන්නත් එපා. මොකද පෙබරවාරි මාසේ වෙනකොට හිම ටිකක් දිය වේගෙන යනවා. ලොකු රවුමක් ගිහිල්ලා ඔන්න අපි දැන් ආවා ෆ්‍රෝසන් වෝටර්ෆෝල් එක ළඟට. ලස්සන දියැල වතුර ඔක්කොම අයිස් වෙලා. අපි දැන් මේ යන්නේ ජොලි බඩකින්නට මැගී හොයාගෙන. ඉන්දියා ට්‍රිප් එකේ මම වැඩිපුරම කෑවේ මැගී. එයාලගේ මසාලා මැගී එක හරිම රසයි. ඔයාලත් ආවොත් අනිවාර්යයෙන්ම try කරන්න. පේනව නේද? අපි හැමෝම හරිම පරිස්සමට තමයි ඇවිදින්නේ. වටේම black ice නිසා හොඳටම ලිස්සනවා. ඔයාලා දන්නවද මේ වගේ black ice උඩ අපි කොහොමද ඇවිදින්න ඕන කියලා? black ice උඩ වැටෙන්නේ නැතුව යන්න ඕන නම් ඔයාලා ඇවිදින්න ඕන පෙන්ගුයින් කෙනෙක් වගේ.
එයාලා දැන් ඊළඟට අපිව මේ එක්කන් යන්නේ ලස්සන ගමක් මැද්දෙන් ෆ්‍රෝසන් වෙච්ච ගඟක් පෙන්වන්න. ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ අයිස් වෙච්ච දියැලක්නේ. ඔන්න දැන් මම ඔයාලට පෙන්වන්න එකයි යන්නේ අයිස් වෙච්ච ගඟක්. එන්න යමු අපිත් එක්ක. ඔන්න මේ තියෙන ෆ්‍රෝසන් ගඟ. පේනව නේද? ගඟේ වතුර ඔක්කොම අයිස් වෙලා. අපි දැන් මේ ඉන්නේ ගුල්මාර්ග් වල. හිමකඳු තරණය හිතපු තරම් නම් ඉතින් ලේසිම නෑ මට. ඔයාලට පේනවනේ මං ඉතින් වැටි වැටි තමයි ගියේ. එදා අපේ වෙඩින් ඇනිවර්සරි එක දවස. අපි දෙන්න මැරි කරේ පෙබරවාරි 14 වැලන්ටයින්ස් ඩේ එක දවසේ. ඉතින් අපේ ඇනිවර්සරි එකට මං හබියට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න ප්ලෑන් කරා අපේ ටුවර් ගයිඩ් හිලාල් එක එකතු වෙලා. ඉතින් දැන් අපි මේ යන්නේ ඒ වැඩේට.
අපි දෙන්නගේ ජීවිතේ මේ වගේ හැම විශේෂ දවසකටම මං ඉතින් මොනවා හරි සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා එයා දන්නවා. හැබැයි ඉතින් එදා එයාට මේ සර්ප්‍රයිස් එක හම්බුනේ එයා හිතපුවත් නැති වෙලාවක. හබිය විතරක් නෙමෙයි අපේ මදර්ස් වීටිත් හොඳටම සර්ප්‍රයිස් වෙලා. ප්‍රශ්න කෝටියක් විතර අහනවා මගේ. දැක්ක නේද ඔයාලා? ගුල්මාර්ග් වල තියෙන one of the best hotel එකක් තමයි මේ තියෙන්නේ. Hotel Hilltop. මේ වගේ ලස්සන view එකකුත් තිබුණා එතන. ඒ වුණාට ඉතින් අපි අද රැට නවතින්නේ මෙතන නෙමෙයි. plan එක වෙනස් කරා අපි. මොකද මට කාශ්මීර ආවට පස්සේ පොඩි ආසාවක් ආවා. මම ඒ කාලේ හින්දි ෆිල්ම්ස් වල දැක්කා වගේ ෆයින් ගස් මැත්තේ හිම වලින් වට වෙච්ච ලස්සන කොටේජ් එකක රැයක් ගත කරන්න. ඔන්න ඒ ආසාවත් හරි. මෙන්න තියෙනවා අපේ කොටේජ් එක. හෙලෝ අපි දැන් ඉන්නේ අපේ හිම කන්දේ ලී ගෙදර. මේ ගෙදරත් තිබුණේ වෙනස්ම වයිබ් එකක්. ලී වලින් හදපු තට්ටු දෙකේ ගෙදරක්. මේ ගෙදර බලන්න ගොඩාක් දේවල් තිබුණා. හරිම ලස්සනයි. හැම තැනම ලස්සන ඇන්ටික් බඩු ගොඩාක් තිබුණා. දැක්ක දෙයාල අපිට ආපු ගමන් දුන්න කහපාට ඩ්‍රින්ක් එක. ඒකට කියන්නේ කාශ්මීර් කාවා කියලා. කාවා කියන්නේ යාලගේ ට්‍රැඩිෂනල් ටී එක. ඒකේ තිබුණේ saffron, green tea, cinnamon, cardamom, almond ඒ වගේම දෙහිත් දාලා තිබුණා. අපේ මදර්ස් ස්වීටි නම් කිව්වා ටී එක හරිම රහයි කියලා. ඒ වුණාට ඉතින් මට නම් එච්චර හරි ගියේ නෑ. ඔයාලත් කාශ්මීර් ගියොත් අනිවාර්යයෙන්ම කාශ්මීර් කාවා එක try කරලා බලන්න. මේ තියෙන ඇත්තම වොල්ෆ් කෙනෙක්ගේ ස්කින් එකක් කියලා ගෙදර කට්ටිය කියද්දි මට හරියට දුක හිතුණා. පව් අසරණ සත්තු. කරනකම් සීතල යන්නත් එක්ක කියලා my mother's sweetie hot soup එකක් ගෙන්න ගත්ත බොන්න. ඔන්නෝම තමයි ඉතින් එදා අපේ දවස ගෙවුනේ. අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරේ. ගිහිල්ලා නම් Lankan Kangaroo. Travel beyond the ordinary.